අසුරුයි. එයාට ප්‍රඥාව නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා හම්බ කරන කෙනා වියදම් කරන්න ඕන. වියදම් කරන්න ඕන දොරටු 5කින් සල්ලි එළියට දාන්න ඕන. මේක හොඳට මතක තියාගන්න. මේක බුද්ධ අවවාදයක්. දැන් ඔයාලා හම්බ කරන්න ආපු අය කට්ට කාගෙන දැන් කී එකතු කර ගන්න. දොරටු 5කින් එළියට දාන්න කිව්වා. මේක හරි විදිහට වියදම් කරන කෙනා මරණින් මත්තේ දිව්‍යයන් අතරට යනවා. සල්ලි වියදම් කරන විදිහමුත් අපායද යන්නේ දිව්‍ය ලෝකෙද යන්නේ කියලා තීරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අනාථපිණ්ඩික සිටුතුමාට පින්වත් ගෘහපතිය ධාර්මිකව දහඩිය මහන්සියෙන් මිල මුදල් උපයන කෙනා පළවෙනි දොරටුවේ මුදල් වියදම් කරන්න ඕන. පළවෙනි දොරටුව තමයි අත්තානං සුඛේති පිනේති. අත්තානං කියන්නේ තමන් හම්බ කරන මිනිහා කන්න ඕන. ඒ මිනිහා අඳින්න ඕන. ඒ මිනිහාගේ හිතට සැනසෙල්ලක් ඕන. එයාගේ දෙමව්පියෝ ඉන්නවා. ඒ දෙමව්පියෝ කන්න බොන්න ඕන. අඳින්න ඕන. ඒ මිනිසුන්ට සැපයක් ඕන. ඒ හම්බ කරන මිනිහාගේ නෝනා ඉන්නවා. ඒ නෝනට අඳින්න ඕන, කන්න ඕන, සැනසෙල්ල ඉන්න ඕන. ඒ මිනිහාගේ දරුවෝ ඉන්නවා. දරුවන්ට අඳින්න කන්න බොන්න ඕන. පළවෙනි දොරටුව තමයි හම්බ කරන ධනෙ පළවෙනි කොටසක් වෙන් කරන්න කිව්වා. තමන් ඇතුළු පවුලේ අයට තමන් නොකා නොබී හම්බ කිරීම කරුණයක්. කන්නේත් නෑ, හරියට ඇඳලත් නෑ. කොරියාවේ ආවා කියලා සල්ලි හම්බ නොකරනවා කියලා නිකන් ඔහේ ඉන්න එපා. මෙහි තියෙන විදිහ පොඩ්ඩක් ලස්සනට අඳින්න. අලුත් ඇඳුම් ගන්න. කොණ්ඩේ හොඳට පීරන්න. පිරිසිදු ඉන්න. නිවාඩු දවස්වල රටතොට බලන්න යන්න. කොරියාවේ ඉඳලත් මේ කොරියාවේ ඉඳලත් නිකම් අර ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඔහේ ඉන්න එපා. නිකම් මෝසල වෙලා. ඊළඟට තමන්ගේ නෝනා අම්මා තාත්තා මං කිව්වා අම්මා තාත්තා ගැන මං කිව්වා. අම්මා තාත්තා තමයි අපිව මව්කුසේ ඉපදිලා දසමසක් දරාගෙන අපේ තාත්තා ජීවේ දීලා කොරියාවේ ඉන්න මත්තමට ඔය අතපය ලොකු කරලා හදාගත්ත දෙමව්පියෝ. ඔයාලා වෙන කී දහහක් වියදම් කරලා ඇතිද? කොච්චර ඔයාලා වෙනුවෙන් කැප වෙලා ඇතිද මේ මං මිනිස්සුනේ? ඔය මිනිස්සුන්ට තවමත් එක දිගට වැඩ කරන්න දෙන්න එපා. බලන්නකෝ ඊට පස්සේ ඔයාලා බැඳලා ඔයාලගේ දරුවොත් ඔය අම්මලාටමයි බලා ගන්න දෙන්නේ. මැරෙන්න කලින් ඔය මිනිස්සු අපිට වහල් වෙලා වැඩ කරනවා. අම්මලා තාත්තලා ගොළුවේ වැඩ කළා තියෙන්නේ අපේ දරුවන්ට වියදම් කරන්න ඕන කියලා. දැන් ඔයාලා හම්බ කරනකොට මේ මිනිසුන්ට පහසුව දෙන්න. ගෙදර වියදම් ටික බලන්න. මාසෙකට දෙකකට සැරයක් නුවන්වැලි සෑය දලදා වංශය වගේ ළඟ තියෙන සිද්ධාස්ථානයක් වඳින්න යවන්න. ඒ මිනිස්සු අතින් පින්කමක් කරවන්න. හොඳට ඇඳුම් ගන්න කියන්න. තුන් වේල හොඳට කෝල් කරපුවා නම්මේ තුන් වේල හොඳට කාලා ඉන්නව නේද? බඩගින්න ඉන්නේ නේද? අලුත් ඇඳුම් ගත්තද? ඔහානකට අම්මලාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඔහානකට කොල්ල උඹලා කතා කරලා අහනකොට කඳුළු වැටෙනවා. අපේ ඕකේ. හැම බෝධි පූජාවකම ওই මහමේසු පින් දෙන්නේ ඔයාලට අපේ කොල්ල රට කියලා. ওই මිනිස්සු හැම පින්කමකදී ඔයාලා අම්මලා සමහරවිට දඹදිව යවන්න පුළුවන්. මම බොහෝ වතාව දඹදිව ගියා අම්මලා ගෙන්නගෙන. මගේ අම්මේ ওই යන අම්මලාගෙන් 100ක් ගියෝ නිවන් පතන්නේ 10 දෙනා. 90ක් ওই දෙමව්පිය බුදුන් වැඳ පතන්නේ
අනේ දෙයනේ මං එව්වේ අපේ දරුවෝ මගේ කොල්ලා නිවන් දකින්න ඕන. මගේ කෙල්ල නිවන් දකින්න ඕන කියලා දරුවන්ට නිවන් පතනවානේ මගේ අම්මේ බලන්නකෝ. බුදුන් ළඟට ගිය අම්මලා බුදුරජාණන් වහන්සේ ළඟදී තමන්ට නිවන් පතන්නේ දරුවන්ට නිවන් පතනවා. එහෙම මිනිස්සු කොටසක් පින්වතුනි පින්වත් දරුවනේ දෙමව්පියෝ කියන්නේ ඔයාලගෙන් කීයෙන් කී දෙනාද ඔයාලා බුදුන් වඳිනකොට අපේ දෙමව්පියන්ට නිවන් ලැබේවා කියලා පතන්නේ. දෙමව්පියෝ ඔයාලා වෙනස්. දෙමව්පියෝ ඔයාලා වෙනස්. ඉතින් ඒ නිසා ඔය අම්මලාට සැනසෙල්ලක් දෙන්න මොකක් හරි. ඔයාලට කිව්වත් දන්නේ නිතර බනහන අය දන්නවා ඇති. මං අඳුරන තාත්තා කෙනෙක් ඉන්නවා. අදටත් ඉන්නවා. දැන් මාත් එක්ක කතා කරනවා. එල්ලෝව ගිහින් මෙලව ආපු කෙනෙක්. අපායට ගිය කෙනෙක්. පේනවා හොඳට. කලින් ආමියගේ වැඩ කළා. පෙන්ෂන් එක ගත්තා. දවසක් රැය කාලා නිදා ගන්නකොට මිනිහා මැරුණා. යමපල්ලෝ 4 දිනක් ඇද්ද ගත්ත අත් දෙකෙන්. එයාම මේ කතාව කියන්නේ. පොල්ගාව ලසපොට ලොකු ස්වාමීන් වහන්සේ සීල ස්වාමීන් වහන්සේලාට එන්න කියලා ඉඳගන්න කියලා. අර තාත්තගේ අතට මයික් එක දුන්නා කතාව කියන්න කියලා. එයා අපාය ගියපු කතාව කිව්වා. දාඩිය දාලා බය වෙනවා. යමපල්ලෝ 4 දින ඇදගෙන ගිහිල්ලා අසූචි වලවල් වල ඔබ භූත නිරේ ඔබ අතපය කන් ආසාදී පුරුෂලිංගි චූටි කෑල්ලුවට කපලා යමපල්ලෝ. කොකු දාලා ඇදගෙන යම රජුර ගාවට ඇදගෙන යනකොට යම රජුර කියලා ඕක දැන් ගේන්න එපා. අම්මට තාත්තට ඉඳ තැනක් හදපු එකෙක් ඕක. අම්මා තාත්තට ඉඳ තැනක් හදපු එකෙක් ඕක. යවපන්. ඊට පස්සේ මේ එකපාරම හැරෙනකොට ගෙදර මිනිස්සු අඬනවා මිනිහා බදාගෙන. මැරිලා. කැස්සක් එක ආයා පනාව. මොකද අම්මයි තාත්තට ඉන්න තැනක් හදවුවා කියලා. පෙන්ෂන් එක හම්බෙච්ච ගමන්ම අම්මයි තාත්තයි කටුමැටි පැලක ඉඳලා තියෙනවා. ගියක් හදලා ඉඳලා කාමර දෙකක්. නිරිය ගිහිල්ලා බේරුණා. දැන් ආරණ්‍යයකට ඇවිල්ලා හාමුදුරන්ට දාන පැන් බෙදා. ගෙදර ඕන එකක් කියලා. අය අපාය පෙරුණානේ. අපාය පෙරුණානේ. දැන් ගෙදර යන්නේ. ආරාමයකට ඇවිල්ලා උපස්ථාන කරන උදේ දානේ, දවල් දානේ හදලා සිවුරු හොදලා අතුපතු ගාගෙන ඉන්නවා දිගටම. මාත් එක්ක ඔය කතාව කිව්වා. මම ඊට පස්සේ ලොකු සායනාන්ට කිව්වා. ලොකු සායනාන්ට සංගයත් කියන්නේ තාත්තා ගෙන්නලා කිව්වා. මයික් එකෙන් කිව්වා. අම්මයි තාත්තට ඉන්න තැනක් හදලා දීපේක ඉච්චර විපාක දුන්නා. ඒ ආමිකෙන් ගොඩාක් පව් කළා. ඔය අසුචි වලවල් වල ඔබන්නේ පුරුෂලින්ගේ කපන්නේ වැරදි කාංශනේ කළොත්. ආමිකේ ඉන්න අතරේ මොන හරි අවුල් හදාගන්න බැහැ. නමුත් දැන් මේ වංශාන්තරේ. ඒ නිසා අම්මා තාත්තා ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. යුතුයකම් සිංහලවල සූත්‍රයේ තියෙන එකනේ අම්මා තාත්තා වෙනුවෙන් විය යුතු යුතුයකම් ඉෂ්ට කරනවා. ඊළඟට අඹුවට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. දැන් ඔයාලා කසාද බඳින්න නැතුව කාන්තාවක් එක්ක හිටියනම් ඒක වැරදි කාමසේ වෙන්නේ නිරේ යන පාපයක්. නමුත් නීතියෙන් ඔයාලා බැඳලා පස්සේ ලෝක සම්මතයෙන් මේ පාපය වැහුණා. ඒතුළු ඉගෑනි තමන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරගෙන දරුවෝ හදාගෙන රිදි හොදාගෙන තුන් වේල උයාගෙන රිදි හොදලා සමිති සමාගම් වලට ගිහිල්ලා ගේ බලාගෙන ඔක්කොම කරගෙන වහලියක් වගේ ඉන්නවා. බැඳපු නැති කොල්ලේ ගානිකාවක් ඇසුරු කරන්න ගියා නම් එක වතාවකට කී දහහක් තල්ලි දෙන්න ඕනේද? නමුත් බැඳපු මිනිසයා බිරිඳ ළඟට යනවා කියලා බිරිඳට සල්ලි දෙනවද?
මේ බවලතා කී දහක් ඉතුරු කළාද සල්ලි? එහෙම කරගෙන ඉඳලා තරහා ගිල්ලද කටවහපේ පට්ට කියලා රකුරු දෙකේ නරක වචන කියලා තමන් බැඳපු ගෑනිට බයිනව නේද? හොඳ නැහැ. ඇයි ඒ කෙල්ල පරිස්සම් වෙලා ඉඳලා ඔයාමනේ යාව ගෑණියක් කළා. එයාත් එක්ක පවුල් කෑවේ ඔයාමනේ. ඒකිටම බයිනව පට්ට කියලා නරක අකුරු දෙක කියලා. හොඳ නැහැ. ඔයා වෙනේ මොච්චර දේවල් කරන ওই බබලතාවට හොඳට අඳින්න ඇඳුම් ටිකක් ගන්න කියනවා. චේන් එක ඔය බිරිඳකට ගැහණු කෙනෙකුට කරාමුදක චේන් එකක් තිබ්බ ලෝකයක් නෑ පුතේ. මොන් හරියට සතුට වෙනවට. ඊට පස්සේ බැඳලා නම් හැමදාම පොඩ්ඩක් පූල් එකක් අරගන්න. ළමයි කොහොමද මැනිකි පරිස්සමෙන් ඉන්න ඕන කියලා ආදරෙන් කතා කරලා මේ මිනිසුන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න. හතුරෝ වගේ පවුල් කන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි හම්බ කරන මිනිස්සු පළවෙනි කොටස පවුල්ේ සමගියට වියදම් කරපළා කිව්වා. බුදු කෙනෙක්වත් දේශනා කළේ නැහැ ඉස්සෙල්ලා පින් කරපළා කියලා කිව්වේ නැහැ. ඉස්සෙල්ලා කිව්වේ උඹලා සතුටින් හිටපන්. පළවෙනි දොරටුව තමයි තමන්ගේ පවුලේ සැපේ වෙනුවෙන් ධනෙ වියදම් කිරීම. දෙවෙනි දොරටුව තමයි යහළුවන් උදව් උපකාර කරපු අයට සංග්‍රහ කිරීම. ඔයාලා මෙතෙන් ආපු ගමනේ ඔයාලට යාළුවෝ උදව් කළා ඇති. ඔයාලට මෙතෙන් එන්න සපෝට් එක දීපු අය ඇති. එයාලා වෙනුවෙන් ඔයාලා යමක් කරන්න ඕනේ. සමහරවල් වියදම් යයි. නමුත් බොක්කෙන් ඉන්න යාළුවෝ වෙනුවෙන් කරන්න ඕන දෙයක් කියලා එකක් තියෙනවා. සංග්‍රහ කරන්න ඕන. ඒ කියන්නේ ගල් බෝතලයක් දෙන එක නෙවෙයි හොඳේ. ඒක නෙවෙයි මේ කියන්නේ. කල්යාණ මිත්‍රෙක් විදිහට යම් සපෝට් එකක් දෙන්න උදව් කරන්න ඕන. මේ මිනිසුන්ට කෑම වේලක් දෙන්න ඕන. නෑ දෙගන් යන්න ඕන. ඔන්න දෙක පළවෙනි එක තමන් වෙනුවෙන් තමන්ගේ පවුලේ, දෙක තමන් උදව් කරපුවා යාළුවෝ වෙනුවෙන්, තුන ආපදාසෝ භවිස්සති. ගින්දරෙන් වේවා, ජලයෙන් වේවා, සුළඟෙන් වේවා, රාජසන්තක වීමෙන් වේවා, සොර සතුරු ගැනීමෙන් හෝ වේවා, තමන්ගේ දේවල් අනුන් පැහැර ගනිද්දී හෝ වේවා, අන්න ඒ වෙලාවේදී හදිස්සියට ඇදලා ගන්න සල්ලි තියෙන්න ඕන කියනවා. වෙනම ඉතුරුවක් තියෙන්න ඕන අවුලකදී ගන්න. නොකරපු වැරද්දකට අහු වෙනවා. දඩියක් ගෙවලා බේරෙන්න කියනවා. දඩිය ගෙවලා බේරෙන්න ඕන. කළ නොකළ බව පස්සේ. එතනින් බේරෙන්න සල්ලි ඕන. මොකක් හරි තැනකදී හිර වෙනවා. සල්ලි ටිකක් දීලා ගෙලවිලා යන්න පුළුවන්. අල්ලාස්ද අල්ලාස් නැද්ද ওই පඬිත කන්දරෝ දොරේ ඉන්න වෙලා නැහැ සල්ලි දීලා බේරිලා යන්න ඕන. නැත්නම් සල්ලි මොකටද? ආපදාවකදී ගන්න සල්ලි ඉතුරුවක් තියෙන්න ඕන. දැන් මෙතන බැඳපු නැති කොල්ලෝ ඉන්නවා නම් ඉලන්දාරි උඹලට තියෙන අනිවාර්ය ලොකු ආපදාවක් ඉස්සරහට. මොකක්ද ඒ ආපදාව? වෙඩින් එක. වෙඩින් එක නැමැති ආපදාවට සල්ලි එකතු කර ගන්න ඕන. ආපදා ස්වභාවයසති කරදරයකට හදිස්සියකට ගන්න. ගෙවල් කැඩීගෙන යනවා. ගම් වතුරට අහු වෙනවා. වාහන කැඩෙනවා නේ. වාහන දැන් අනිවාර්යෙන් වාහනයක් පදින කෙනෙක් කොයි වෙලාවෙ රිපෙයාර් එකකින් දන්නේ. අනිවාර්යෙන් ඉතුරුවක් තියෙන්න ඕන. ඒතර පහෙන් එක කොටසක් ඉතුරුවක් තියෙන්න ඕන. මතක තියාගන්න මේ ක්‍රමයට නම් ලක්ෂ දෙකක් පරි ගන්න කෙනෙක් මාසෙට අවංකවම හොල්ලන්නේ නැතුව 40000ක් නේ 40000ක් නේ අහම් බෙදුවම ඔව් 40000ක් අනිවාර්යෙන් හොල්ලන්නේ නැතුව තියෙනවා හොල්ලන්නේ නැතුව ලක්ෂ 4ක් ගන්න කෙනෙක් අවම ලක්ෂයක්වත් හොල්ලන්නේ නැතුව තියනවා 80ක් 90ක් හොල්ලන්නේ නැතුව තියනවා ඒක තමයි මේ මාසුරුත් වෙන්නේ නැතුව දුකපොත් නැහැ වියදනොත් කරලා ඉතුරුත් තියෙනවා. ඔක්කොම ඉතුරු කරනවා කියන එක කම නෙවෙයි.
ඔක්කොම ඉතුරු කරලා එකපාර නැති වෙලා යනවා. මතක තියාගන්න ඔක්කොම ඉතුරු කරලා එකපාර නැති වෙලා යනවා. එහෙම සිද්ධි තියෙනවා. කොරියන් ආපු අයගේ ගිය අයගේ කතා අහලා බලන්නකෝ. ඔයාලගේ සබ්ජෙක්ට් එකේ ඔයාලා ප්‍රවීණයෝ වෙන්න. ඔයාලා කොරියාවේ ආවනම් ආපු අය, ගිය අය, ඒ අය කරපු වැඩ, ඒවා ඔක්කොම ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. එතකොට ඔයාලට හොඳට තේරෙයි මේක. හොල්ලන්න නැතුව තියන්න ඕන සල්ලි ටිකක් වෙනවා. එක කොටසක්. ඊට පස්සේ ඒක ආපදාව උදි ගන්න. කවුද දන්නේ ලෙඩක් වෙයිද? ඊට පස්සේ දැන් අපි දන්න අපේ හිතවත් ආඳුරනම ආරණ්‍යයක ඉන්න පිළිකා හැදිලා අර කීමෝതെරපිය කරන්න එකපාරකට ප්‍රයිවට් කරන්නේ ලක්ෂ 5ක් යනවා. ඒ කීමෝതെරපි 12ක් එකපාරක් මේ ඉදිරියට කරන්න කියලා 12ක් කියන්නේ ලක්ෂ 60ක්. ඒ කීමෝതെරපි එකට විතර සමහර ලෙඩ තියෙන හැදුනොත් ඉන්ජෙක්ෂන් එකට ලක්ෂ 5 යනවා. කොහෙන්ද හොයන්නේ? නිකම් මේ කෙල්ලොත් එක්ක chat කර කර ෆෝන් එක ඔබ ගේම් ගලවා අවුල් හදාගන්න බා පොඩ්ඩක් ජීවිතය ගැන බරට කල්පනා කරන්න. තේරෙන කොල්ලෝ නෙමෙයි ඉන්නේ. ඔන්න දැන් තුනක් කියවුවා. එකක් තමන්ගේ සැපේ පිණිස තමන්ගේ පවුලේ අය වියදම් කරන්න. දෙක තමන් උදව් කරපු අයට යහළු වෙනුවෙන් වියදම් කරන්න. තුන ඉතුරු කරන්න ආපදාවකදී ගන්න. හතර පංච බලි පුදන්න ඕන. පංච බලි මේක හොඳට අහලා තියෙනවා. දහම් පාසලේ අහලා ඇති පංච බලි. ඥාති බලි, අතිථි බලි, පුබ්බේ ප්‍රේත බලි, රාජ බලි, දේවතා බලි. දහම් පාසලේ අහලා ඇති. මේ පංච බලි නම් ඕනමයි. හතරවෙනි කාරණාව පංච බලි. පංච බලි කියන්නේ ඥාති බලි කියන්නේ ඥාතීන්ට සංග්‍රහයක් කරන්න. ඔයාලා ගෙවල් වල ගියාට පස්සේ ඔයාලගේ පවුල් වල ඥාතීන් උදව් ඉල්ලයි. පුළුවන් විදිහට කරන්න. ඒ කියන්නේ පවුලේ අයනේ. දැන් මට කියන්න ඔයාලට පේන්න බැරි පිරිස ගත්තොත් ලංකාවේ ඔයාලගේ පවුලේ අය. වැඩිපුරම හදිහුණියම් කරන්නේ කවුද? පවුලේ අය. ඇයි පවුලේ අයම තමයි අවුල් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ එයයි සංග්‍රහ කළ යාළු කරගන්න පවුලේ අය. අපේ ගම කියන එක තියාගන්න පවුලේ අය. ඒකට කියනවා ඥාතීන්ට සංග්‍රහ කිරීම ඥාති බලය. මේ පිරිසට කෑම වේලක් දීලා ඔය වැඩිපුර ඇඳුම් තියෙනවා නම් ඒවා දීලා ගමන බිමනක් යනකොට ගින්නන ගිහිල්ලා පොඩි සපෝට් එකක් දෙනවා ඒ අයට. ඉගෙන ගන්න කොල්ලෙකුට කෙල්ලෙකුට උදව් කරලා කොරියාවේ ගින්න ගන්න පුළුවන් නම් එහෙම සපෝට් එකක් දීලා ඥාතීන් සපෝට් එකක් දෙනවා කියලා එකක් තියෙනවා. ඥාතකානංච සංයෝගෝ ඒතම් මංගල මුත්තම. ඥාතීන්ට සංග්‍රහ කිරීම පව් වැඩක් නෙවෙයි. ඒක මංගල කාරණාවක්. ඊට පස්සේ ඒකට කියන්නේ ඥාති බලය. අතිථි බලය කියන්නේ ආගන්තුක සත්කාර. ආගන්තුක කියන්නේ අතුරන් නැති කෙනෙක්. ඉක්මනින් හදිසිය කෙනෙක් එනවා. එයාට උදව්වක් කරන්න වෙනවා. ආගන්තුක සත්කාර. අපි ඉස්සර කරන්නේ බස් එකේ යන ටිකට් එකක් ගන්න නැති කෙනෙකුට අපි ටිකට් එකක් ගන්න දෙනවා. අපි තේ එකක් බොනවන්නේ ආන්දර නැති කෙනෙක් ළඟ ඉන්න අයිය පොඩ්ඩක් එන්න කියලා එයාටත් ඒකක් දෙනවා. ආගන්තුක සත්කාර. ගමහරා කණ්ඩායමක් කෙනා අපි දන්සලක් දෙනවා ආගන්තුක සත්කාර. අතිථි බලි. ඒව පින් සිද්ධ වෙන ඒවා. ඊළඟට පුබ්බේ ප්‍රේත බලි. අනිවාර්යයෙන්ම කරන්න ඕන එක. පුබ්බේ ප්‍රේත බලය. පුබ්බේ ප්‍රේත බලය කියන්නේ මියගිය ඥාතීන්ට පින් දෙන්න ඕන. කොරියාවේ ආපු කොල්ලෙක් නම් ලංකාවට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා ගෙදර දානයක් දීලා මැරිච්ච ඥාතීන්ට පෙන්වන්න පින් දෙන්න ඕන. ඔයාලා හම්බ කරන ධනය යා නොදෙන්න කරන වැඩ අසාර්ථක වෙන්න මැරිච්ච ඥාතීන්ගේ බලපෑම තියෙනවා. මම 19 වසරක් ගෙදර හිටියා. අපේ ගෙදර මැරිච්ච ඥාතීන්ට දානය දීලාම නැහැ.
කවුරු හරි එකෙක් මැරෙන්න මොන හත් දවසේ මා දානේ තුන් මාසේ දානේ දෙන්න. ගෙදර දානයක් දෙන්නෙම නැහැ. සලාක දාන නම් ගෙදර දෙනු මින් පන්සලට. ඔයාලා ගෙවලුත් එහෙම වෙන්නේ නැති. මං කියන්න ඥාතීන්ට දානේ නොදීම නිසා ලොකු විනහියක් එක කතාවක් කියනවා. තරුණ යුවලක් මාව මුණ ගැහින්න පැමිණියා. මං හිතන්නේ ඒ කෙල්ලගේ බඩේ දරුවෙක් හැදිලා දරුවා මැරිලා. ඊට දෙන්න අතරත් දැන් අවුල්. අම්මලා තාත්තලා නැන්දම්මලා ඉල්ලත් අවුල්. ප්‍රශ්න ගොඩක්. මං කතාව ඔක්කොම අහගෙන ඉන්නකොට ඒ කෙල්ල කියනවා අපි ඉස්සර හරිය හොඳින් හිටියා. අපේ අම්මලාමයි මේ කසාදේ කළා දුන්නේ මාත් මෙයාට පණ වගේ ආදරේ කළා. අපි ගොඩාක් හොඳින් හිටපු අය කියන. ඒතර හොඳට හිටපු කාලයක් තියෙනවා. අවුල් ගිය කාලයක් තියෙනවා. මං ඇහුවා මෙන්න මේකේ මැද කොතනද? ඔයාලට මේ අවුල් එන්නේ ගත්තේ කොතනද? ඊට පස්සේ කොල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මං ඉඩමක් වික්කා බිස්නස් එකක් කරන්න. ඕන බිස්නස් කතාවක් හොඳයි. බිස්නස් එකක් කරන්න මං අපි ඉඩමක් වික්කා. ඒ ඉඩම වික්ක දවසේ ඉඳලා තමයි කරදර. ඒ ඉඩම විකුණපු සල්ලි ඔක්කොම දැන් ඉවරයි. මෙයාගේ ලෙඩ වලටම වියදම් කරලා. දැන් මට බිස්නස් කරන්න බෑ කිව්වා. මං කොපුතේ ඉඩම කාගේද? මගේ. මං ඇහුවා උඹට ඉඩම දුන්නේ කවුද? ස්වාමීන් වහන්සේ අපේ ආච්චිගේ ඉඩම තමයි මට ලැබුවේ. ආච්චි මට පණ වගේ ආදරේ. මුන්ද මගේ නම් මං ආච්චි මැරිලා. මං කෝ ඉඩම විකුණලා ආච්චිට පින් දුන්නත් දානයක් දීලා. එහෙම නැහැ කිව්වා. එතකොට මාර දුව කියනවා ස්වාමීන් වහන්සේ හැමදාම තරහෙන් බලාගෙන ඉන්න ආච්චි කෙනෙක් හීනෙන් පේනවා කිව්වා කෙල්ලට. ඔය ආච්චිලා හේන් එලි කරගෙන මිනිස්සුත් එක්ක රණ්ඩු වෙවි වැට ගහගෙන හේන් වලම ඔට්ටු වෙවි ඔවට ආසාවෙන් ඔය ආච්චිලා මැරෙන්නේ. ඉඩම පිට යනවට කැමති නැතුවට තමයි මුණුබුරාට ලිව්වේ ඔය. ඔය ඉඩමෙන් ඔය ආච්චි මල පෙරිති වෙලා ඉපදුනා. දැන් කොල්ලා අර කොල්වත් යන අර කොල්ලා ඒක වික්කා. අර ප්‍රේතාත්මෙ කිපුණා. පවුල අසමගි කළා. බඩේ දරුවා නැති කළා. කොච්චර අතේ සත ඉඩම විකුණපු සල්ලි ඔක්කොම ඉවරයි. ඒ නිසා පරණ ඉඩමක් විකුණුවොත් එහෙම ඉඩම විකුණලා ඉවරලා ඉඩම් අතීතේ රැක බලාගත්ත අම්මලා තාත්තලා මුතුන් මිත්තන්ට පෙන් වඩල පින් දෙන්න ඕන දානයක් කියලා. yaadෙන්නේ නැත්තම්. ඔය ගෙවල් වල මල ප්‍රේතාත්ම ගොඩාක් තියෙනවා. මැරිච්ච පෙරේතෙක් නැති එක ගෙදරක් නෑ මේ ඔයාලා අතර. පුම්බේ ප්‍රේත බල කියන්නේ මීගේ ඥාතියින්ට පින් දෙන්න. මේ රටේ තියෙනවා ඥාතියින්ට පින් දෙන්න ඔය පරමහි පන්සල් වල ඥාතියින්ට පින් දෙන්න වෙනම තැනක් තියෙනවා. දෙවියන්ට පින් දෙන්න වෙනම තැනක් තියෙනවා. බුදුන් වහන්සේට වෙනම තැනක් තියෙනවා. මේ රටවල් දිනු වෙන හැටි බලන්නකෝ. මේ ඇල දොල ගලාගෙන ගිහිල්ලාද? මහවැලි කැලණි කළුවල ඔය ගංගා ගලාගෙන ගිහිල්ලාද? මේ රටවල් මෙච්චර දියුණු වෙන්නේ බුද්ධ පූජා මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන කාලේ පූජාවල් තියලා නෙමේ කම්පැනි පටන් ගන්න. නිකන් අපි පඬිතකම් දොඩ ඉන්නවා මිත්‍යා දෘෂ්ටි අරකයි මේකයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඥාතින් පින් දෙන්න කියලා. ඒකට yaadෙනවා දරුවනේ දියුණු වෙනවා. ඊළඟ එක තමයි රාජ බලය කියන්නේ රජතුමාට අයබදු ගෙවන්න ඕන. ඒව නම් කරන ලයිට් බිල් වතුර බිල් ඒව තමයි රාජ බලය. ඊට පස්සේ ඔය ආපදාවක් වෙච්ච අතරේ කොරියාවේ ළමයිනුත් දිට්වා සිලිකුණාගේ ඒ අය ලංකාවට ආධාරය යන්නේ. වල දියුණු වෙන ප්‍රතිපදාවක් ඒක. ඒව රාජ බලය. ආණ්ඩුවේ මිනිස් වෙනුවෙන් මැදිහත් වෙද්දී උදව් කිරීම. රාජ බලය. ඊට පස්සේ තමයි දේවතා බලය. දේවතා බලය කියන්නේ
තමන් ඉන්න ප්‍රදේශයට අධිග්‍රහිත දෙවිවරුන්ට පින් දෙන්න ඕන. දාන දීලා පින්කම් කළා පින් දෙන්න ඕන. ඕක අනිවාර්යෙන් පුරුදු වෙන්න. ඔයාලට අනතුරක් වුණොත් ඒ අනතුරින් ඒ දෙවිවරු වළක්වනවා. මේ ලෝක ගෝලයේ දිශා හතරකට බෙදුවොත් මේ කොරියාව තියෙන දිශාව සතරවරන් දෙවියන්ගේ විරූපාක්ෂ දෙවියන්ට අහිති ප්‍රදේශයක්. ඒ නිසා විරූපාක්ෂ දිව්‍ය රාජයාට සතරවරන් දෙවියන්ගේ නාගයන්ට අධිපති විරූපාක්ෂ දිව්‍ය රාජයාට පින් දෙන්න ඕන. මේ රටේ ඉන්නවා. මේ රටේ බලවත්ව අදහනවා අවලෝකිතේශ්වර බෝධිසත්වය ඇතුළු බෝසත් දෙවිවරු. තාරා දෙවියන් නැතු දිව්‍යාංගනාව. ඒකේ අවලෝකිතේශ්වර බෝසත් දෙවියෝ ඇතුළු ඒ අයගේ නාමයෙන් දෙවිවරු ඉන්නවා. දැන් අනාදිමත් කාලයක් මේ අය පුද පූජා තියෙනවානේ. ඒ දෙවිවරුන්ට පින් දෙන්න. ඔයාට ඒක නිසා හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම මේ එක එක ලෝක තියෙනවා. මේ කොරියාව නාග ලෝකයට සම්බන්ධ ලෝකයක්. බලකේ ඔයාලා කොහොම තේරුම් ගනින් දන්නේ? මොකද විරූපාක්ෂ දිව්‍ය රාජ්‍ය අධිපති නාග පිරිසට. නිසා නාග දේවතාවුන් පින් දෙන්න ඕන. අන්තික මේක මහායාන රටක්. මහායාන බුද්ධඝම කියන එක ලෝකෙට ආවේ නාග ලෝකෙන්. අර්ජුන කියලා එක්කෙනේ නාග ලෝකෙට ගිහිල්ලා නාග ලෝකෙන් තමයි ඔය මහායාන කියන ආගම ලියාගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස්සු අතර ප්‍රචලිත කළේ නාගාර්ජුන කියලා. මහායාන ආගම හැදිච්ච විදිහ ඉතිහාසය කියවනකොට නාග ලෝකෙට ගොඩක් සම්බන්ධයි. ඒ නිසා මේ රටේ ජීවත් වෙන අය පිනක් කරලා දම්පැන් දීලා සෑයට බෝධියට මේවන නැහැ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. පළතුරු පූජා කරලා දේවතාවුන්ට පින් දෙන්න ඕන පන්සලකට වැඳලා හරි. විරූපාක්ෂ දෙවියන් ඇතුළු මේ රටා විග්‍රහිත සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන්නවා කියලා. එතකොට ඔයාලට කරදර බාධා ඉද්දී ඒ වගේ දෙවිවරු ඔයාලා බේර ගන්නවා. දේවානුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. එකම දරුවෙක් ඉන්න අම්මා දරුවා රකින්නවා වගේ පුණ්‍යානුමෝදනාවෙන් සතුට වෙන දෙවියෝ මේ මිනිස්සු රකින්නවා කියලා කියනවා. ලංකාවට ගියොත් විෂ්ණු කතරගම සමන් විභීෂණ දෙවියෝ, අයනායක දෙවියෝ, දෙවොල් දෙවියෝ ඔයාලගේ පැතිවලට අරක් ගත්ත දේවතාවෝ වෙනවා. මේ දෙවියන්ට පින් දෙන්න ඕන. මේ දෙවියන්ගේ දෙවොල් වල මංගල්‍ය තියෙන අවස්ථාවලදී ඒවට සහභාගී වෙලා පින් දෙන්න ඕන. සරණ යනවා කියන එකයි පින් දෙනවා කියන එකයි දෙකක්. දැන් අපි කියනකො බලු කපුටු දානයක් අපි දෙනවා. බලු කපුටු දානයක් අපි දුන්නා කියන්නේ බලු කපුටු සරණ ගියද? අනාථ නිවාසයකට දානයක් දෙනවා. ඒ කියන්නේ අනාථ නිවාසයේ සරණ ගියද? ළමා නිවාසයකට දාන දෙනවා කියන්නේ ළමා නිවාසයේ සරණ ගියද? තෙරුවන් සරණ යෑමයි දෙයයන් පින්දීමයි කියන එක වරදවා ගන්න එපා. දෙවිවරුන්ට පින් දෙන්න ඕන. ඒ දෙවියන්ගේ පුද පූජා වළක්වන්න හොඳ නැහැ. දැන් ඒකනේ ලංකාවේ දෙයයන් හරියට බයිනවනේ ලංකාවේ. ඉස්සර මිනිස්සු කුඹුරු කපලා කිරි උතුරවල වැව්වමන කුඹුරු හදපු අයට පින් දුන්න කිරි උතුරවල දේව දාන දීලා. දැන් එහෙම නැහැ. දැන් බලන්න තියෙන අලි කරදර ටික බලන්න. වැස්සෙන් කුඹුරු යනවා, නායෙන් යනවා, ගම් වතුර ගලනවා, අලි පනිනවා, රිලව් පනිනවා. ඒ ලංකාවේ කලින් අලි හිටියේ නැද්ද? ලංකාවේ කලින් රිලව් හිටියේ නැද්ද? කුඹුරු වලට ගහන වසගොඩ බලන්න. ඒතර අපි අය කුඹුරු කළේ නැද්ද ඒ කාලේ? අපි පිරිත් පෑන් ඉස්සා කෝටි 8ක් ජනගහනේ ඉඳලා තියෙනවා පෙරකුම්බා රජුගේ කාලේ ලංකාවේ කෝටි 8ක්. ඒ ලංකාවේ කෝටි 8ට කාණ්ඩ දීලා පිට රටටත් හාල්යවල තියෙනවා. කොහොම ගොවිතැන් කිරිල්ලද? ඒතර අලි නැද්ද ඒ කාලේ? රිලව් නැද්ද? මොනරු නැද්ද? දැන් මිනිස්සු දේවතා බලි තියන්නේ නැහැ. වැව් අමුණු කුඹුරු වතු පිළිවෙලට අරන් ගත්තයි
රුවන්වැලි සෑය වන්දලා සතරවරන් දෙවියන්ට විෂ්ණු කතරගම සමන් දෙවියන්ට පූජාවක් තියලා තමයි අපි මේ වගේ වැඩක් කරන්න යනවා සාර්ථක වේවා කියලා ආශිර්වාද ගන්න. ඉතුරු කරන්න යන්නේ අමන වැඩක් නම් ඒක වැලකිලා යයි. අතීතයේ එක බිඳුවට වෙලා නායකාරයෙක් වෙන්නේ නැතුව. සමහර භූමි තියෙනවා බහිරව භූමි පිළිගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ වගේ භූමියකේම හැදුවොත් එහෙම ව්‍යාපාරය කඩයක් ව්‍යාපාර තන සල්ලි ටික ඔක්කොම යනවා වැඩි කෙරෙන්නේ නැහැ. ඒකට තමයි මිනිස්සු බාහිර පූජා තියෙනවා. පොඩි වියදමකින් ඒක ඉවර කරගෙන අර වැඩි හොඳට කරගෙන යනවා. ඒ රට ඒ සංස්කෘතිය වලට හැදිච්ච රටවල් නේ. ඔන්න එක කොටසක් වියදම් කරන්න පංච බලි. ඔන්න දැන් හතරක් කිව්වා. පළවෙනි එක තමයි තමන් ඇතුළු ගෙදර අයගේ පහසුව පිණිස වියදම් කිරීම. යහළුවන් ඇතුළු උදව් කරපු අය වෙනුවෙන් වියදම් කිරීම. ආපදාවකදී ගන්න තැන්පත් කිරීම. පංච බලි පිදීම. පස්වෙනි එක තමයි වැඩ කරන ඔයාලා දුක් විඳින ඔයාලට නිවනක් ඕන. මරණයන් මැත්තේ හොඳ තැනකට යන්න ඕන. පස්වෙනි කාරණාව තමයි ශාසනය වෙනුවෙන් යමක් කිරීම. පින් තකා යමක් කරන්න ඕන. මරුණට පස්සේ නරක ලෝකයකට නම් යන්න එපා. අපිට නිවනක් ඕන කියලා. ඕනනම් කොල්ලෙකුට යුතුයකම් ඉෂ්ට කරලා, ගෙවල් දොරවල් වල යුතුයකම් ඉෂ්ට කරලා මේ තියෙන කාමුක ලෝකේ තුච්ච ලෝකෙන් ගුරුවරු ළමයිට ආදරය කරනවා, ළමයි ගුරුවරුන්ට ආදරය කරනවා. ෆෝන් වලින් ඔක්කොම නැසිලා මේ කාම ලෝකෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතනවා නම් කොල්ලෙකුට මහාන වෙන්න පුළුවන්. අම්මා තාත්තගේ යුතුයකම් ටික ඉෂ්ට කරලා මේ මිනිසුන්ට ඉන්න තැන හදලා දීලා ඩිපොසිට් එකක් දාලා මහාන වෙන්න පුළුවන්. බැරි නම් ඔයා මහාන වෙලා ඔයා ළඟ ලෝකයක් වඳින ජීවිතයක් හදාගන්න බැරි වුණාට ඔයාට පුළුවන් ඔයා මහන්සි වෙලා සෑයක් හදන්න පුළුවන්. බෝධි මණ්ඩපයක් හදන්න පුළුවන්. විහාරයක් හදන්න පුළුවන්. යශෝදරා විහාරයක් හදන්න පුළුවන්. මිහිඳු විහාරයක් හදන්න පුළුවන්. ආවාසගයක් හදන්න පුළුවන්. ධර්මශාලාවක් හදන්න පුළුවන්. ශාසනික දෙයක් කරන්න ඕන. අපේ ගමේ කොල්ලෝ කීප දෙනෙක් කොරියාවේ ඇවිල්ලා ඉන්නවා. අපේ ගමේ කොරියාවේ අපි කොල්ලෝ ටික එකතු වෙලා ගමේ කොල්ලෝ එකතු වෙලා මුළු පන්සලම හැදුවා. ළඟදී ධර්මශාලාවක් හදලා විවෘත කළා. කොරියාවේ ඉන්න ළමයි හැම කෙනාම එකට මුදල් ලැබලා තිබුණා. ගමේ පන්සල. මම තමයි විවෘත කරන්න ගියේ. මාත් ඒ පිනානම හොඳම. ඒස සෑයවල් හදනවා. ලෝකෙ කොතනක හරි. දැන් ඔය ලංකාවේ ආනන්ද සෑය හදනවා. කොණ්ඩඤ්ඤ සෑය හදනවා. සම්බුදු මහ සෑය හදනවා. ධර්මශාලාව හදනවා. දැන් මේ දවස් ටිකේ ධර්ම දේශනාවට ඇවිල්ලා ළමයි මේ සම්බන්ධ වෙච්ච මේ ආධාර කරපු ඇතැම් ළමයි ආධාර කරනවා. ඒවා අපි ස්වාමීන් වහන්සේට කතා කළා. අපි ඒවා ඒ මුදල් යොමු කරනවා ආනන්ද මහසෑය ධර්මශාලාව හදන්න. ඊළඟට මෙහි ඉන්න ළමයිට පුළුවන් කීමේ භූමි භාගය මේ ප්‍රත්‍යන්ත දේශයක බින් අඟලක් හරි බුද්ධ ශාසනය වෙනුවෙන් අරගෙන භූමියක් පන්සලක් හදන්න. මේ ඉන්න හාමුදුරු හැමදාම ඉන්නේ හාමුදුරු වෙනවා යනවා. හැබැයි මිනිසුන්ට වඳින්න පන්සලක් ලංකාවේ තැනක් තියෙනවා. ඒවල කොයි හරි ශාසනික දෙයකට සම්බන්ධ වෙලා අනිවාර්යයෙන් මෙතන වැඩ කරන හැම ළමයෙක්ම ශාසනික දෙයකට සම්බන්ධ වෙන්න. මොකද ඔයාලට නිවනක් ඕන. හරි අම්බ කරපුවා ගඟට කපු විනි වගේ අවසානයේ දරුවොත් ඔයාලව දාලා යයි. සමහර අයගේ බවලත්තුත් දාලා යනවා. කොරියාවෙන් ඉඳලා යනකොට බවලතක් නැහැ. දරුවොත් සීසීකට ගිහිල්ලා බිස්නස් උත් කඩාකප්පල් වෙලා අවසානයේ ගහපු පදේකුත් නැහැ බේරේ පළුවකුත් නැහැ. තමන්ට මේ දුකෙන් ඈතර වෙන්න හරි යමක් කරගෙන තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක භෝග හම්බ කරන ආකාර පහකින් වේදන් කරන්න ඕන කියලා.
බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම වියදම් කරන අයගේ ඇතැම් අයගේ ධනෙ ඉතුරු වෙනවා. ඇතැම් අයගේ ධනෙ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු නොවෙනකොට එයා හිතන්නේකෝ මං ගොඩාක් මහන්සි වුණත් සල්ලි මට ඉතුරු නැහැ. හැබැයි මං නිකරුණේ ධනෙ වියදම් කළේ නැහැ. මං හරි දෙයටයි වියදම් කළේ. ඉතුරු වෙන එක්කෙනා කල්පනා කරන්න කිව්වා මම මෙච්චර වියදම් කළත් මට ලැබෙනවා. මේක පෙර වාසනාවක් කියලා සතුටු වෙන්න කිව්වා. මතක තියාගන්න සමහර අයට සල්ලි ඉතුරු කරන්න පුළුවන්. සමහර අයට ඉතුරු කරන්න බෑ. ඒ නිසා සමහර ළමයි අහනවා අඳුරනේ ගන්න සල්ලි වියදම් වෙනවා ඉතුරු කරන්නත් බෑ මොකද කරන්න කියලා. මම ඒ කොල්ලන් එකපාර ණයක් අරගෙන ගියක් හදාගෙන වාහනයක් හරි ගන්න මේ වැඩ කරන්නේ වගේ වාරික ගෙවලා ඒක පියවන්න. මොකද කොහොමදත් වියදන්නේ. එක්කෝ එහෙම හරි කරන්නේ නැත්නම් අවසානයේ මොකක්වත් නැතුව අත බොල්ලගෙන යන්න වෙනවා ගෙදර හොඳේ. නිකන් අර යන ගමන් එයාපෝට් එකෙන් අර කම්බයක් වගේ චේන් එකක් රත්තරන් පාට ඉන්විටේෂන් එකක් අරන් දාගෙන යන්න බෑ. මොකවත් නැතුව. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔන්න ඔය විදිහට තමයි සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ භෝග සම්පත් විහිදන් කිරීම ගැන වදාළේ. හරි ඊළඟට තව ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඕනේ කොයි විදිහටද කියලා. අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඕනේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමු. හරි. අපි අසපුවට පන්සලට ආවම ෆෝන් පාවිච්චි කරනවා. කෝල් ගන්නවා. ඒක හොඳද? පව් රැස් වෙනවද කියලා අහනවා. එතකොට ඒකෙදින් වෙන්නේ මෙහෙමයි. අර අහලා තියෙන නේද ඔයාලා ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නවා කියලා කියන්නේ. එතකොට අර ධර්ම ශ්‍රවණයකට අවධානය ගන්නවා කියන එක හරියම අමාරු දෙයක්. හොඳේ. දැන් ඒකට තමයි අපි එක එක දේවල් කරන්නේ. දැන් ඔන්න ඔයාලා එකට ඉඳගත්තේ උතන එකයි කාලක් වගේ ඉඳගත්තා. දැන් වෙලාව 4ට විනාඩි 20ක් තියෙනවා. අවධානය ගත්ත නිසා තමයි ඔයාලා නිදන් ඉන්න පුළුවන්. ඒකට දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න ඕන මේ කට්ටිය අල්ලගන්න. ඒ අල්ලගන්න ඕනේ ධර්මයෙන්. මේ හිත් ටික ඇදලා බෙදලා ඒකයි මම මේ වටපිට බලන්නේ. මගේ බැල්මෙන් මේ ඔක්කොම ටික නැත්තම් සමහර වෙලාවට මේ සවුන්ඩ් හදන අය හරියට මට පැමිණිලි කරනවා ආන්දරනේ එක විදිහට ඉන්න පිළිමේ වගේ මෙහෙට යන්න එපා කියලා. සවුන්ඩ් හදන හැම තැනින්ම මම ෆේල්. සද්දා සිල් සංසිට සවුන්ඩ් හදන්න බෑ කියලා තමයි හැමතැනම කියන්නේ. ඒක මම මෙහෙ දෙපැත්ත බලන නිසා. දැන් මේකේ අදාළ සවුන්ඩ් එක එන්න මෙතෙන්නම තියෙන්න ඕන හඬ. ඒකට තමයි මෙයාට සවුන්ඩ් හදන්න ලේසි. නමුත් ඇයි මේ වටපිට බලන්නේ? මගේ ඇස් වලින් මම මේ ටික මෙයාලා අල්ල ගන්නවා. මේ ධර්ම දේශනාවට අවධානම ගන්න ඕන. ඔය අතර ෆෝන් එක රේන්ජ් කිය ගම අර අවධානය කැඩෙනවා. ඒකට ධර්ම ශ්‍රවණයට බාධා නොවීම පිණිස බණ ආදී පූජාවත්යදී ෆෝන් එක ඔෆ් කර ගන්නවා. ඒක අපි ධර්මයට කරන ගෞරවයක් විදියට. නමුත් පුරුදු නැති නිසා අමතක වෙනවා. ෆෝන් එක මේ ඔෆ් කරනවා කියලා ඔබලා සාක්ෂි දාගත්ත අමතක වුණා. ඉතින් ඒ වගේ වෙලාවට අනිත් අයට අපිට රවන්නේ හොඳ නැහැ. ඒ වෙලාවට ඔෆ් කරගත්තම හරි. මොනවා කරන්න බෑ. ධනය උපේන ධනය වියදම් කරන්නේ කොහොමද කියලා අහම ඒකට උත්තරයක් දුන්නා. කම්පැනි වල වැඩ කරන විට ගොඩාක් අසාධාරණකම් වෙනවා. වැටුප් හරියට ගෙවන්නේ නැහැ. ඒ වෙලාවට අපි මොකද්ද කරන්න කියලා කියනවා. කර්මාන රූපයි දරුවනේ. සමහර කම්පැනි වල හොඳට කන්න දෙනවා. සමහර වගේ හොඳට කන්න නැහැ. සමහර කම්පැනි වල කාරුණිකයි මිනිස්සු අපේ වගේ. සමහර තැන්වල හරි නපුරුයි. Tamanට ජොබ් එක කරන්න හම්බෙන තැනත් කර්මාන රූපයි දරුවනේ.
මම ඔය ලංකාවේ කොරියාවේ මෙතන ඉන්නවද දන්නේ නැහැ යාපු ළමයි. ඔය කඩවත තියෙනවා කොරියන් ඉස්කෝලයක්. මම ඒකේ ළමයිට දේශනාවකට ගියා. මම යනකොට කිව්වා එකපාරම කොරියාවේ ආපු ගමන් උදන් වෙලා නටාගෙන යන්නේ නැතුව රුවන්වැලි සෑයට ගිහිල්ලා වැඳලා ජීවිතේ බාර කරලා සාංගික දානයක් එහෙම දීලා පින් කරගෙන යන්න මේ රටට. මොකද මේ හම් වෙන තැන කර්මාන රූපයි. කොයි වගේ තැනක් හම් වෙන්නේ නැහැ. ඉතින් මේකට ඔයාලාට උපදෙස් ගන්න පඩි සාධාරණව පඩි ගන්න උපදෙස් ගන්න අය ඉන්නවා. මට ලොකුට තේරෙන්නේ නැහැ මේවා. ඒ උපදෙස් ගන්න අයගෙන් උපදෙස් ගන්න දානත්තුමයි පිළියගෙන් උපදෙස් ගන්න දැහැමි පිළිවෙතක් කියන්නම්. ඔයා පන්සිල් රකින්න කෙනෙක් නම් දන් දෙන කෙනෙක් නම් බණ අහන කෙනෙක් නම් ඔයා එක දිගට කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරලා මම මෙච්චර බණ ඇහුවා. මම මෙහෙම පන්සිල් රකින්නවා. මෙහෙම මම පිනක් කළා තිනවා කියලා තමන් කරපු පිනක් සිහිපත් කරලා විරූපාක්ෂ දෙවියන් ඇතුළු මේ රටේ දෙවිවරුන්ට පින් දීලා මට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා ඊළඟ හිටින්නවා. දවස් 7ක් විතර එක දිගට පහනක් පත්තු කරලා කරන්න සමාජයට හිත වෙනස් වෙන්න පුළුවන්. ඒක අමතර ක්‍රමයක්. අනිත් පැත්තෙන් අරන් ටික කරගෙන යනවා. නොයෙකුත් පින් රැස් කරන විට සිතට එන පවිතු සිතුවිලි දුරු කරගන්න කටයුතු කරන්න කොහොමද කියලා මම කිව්වේ අර නිතර ඉෂ්ට දේවතාවුන් පින් දීලා ඉස්සලා දිව්‍ය රැකවරණයක් ගන්න. අපි දන්නේ නැහැ මේ පුතේ ඔයාලට හිතට එකපාර මේ වගේ කල කොලොප්පන් වෙන්නේ ඇයි කියලා. දැන් බලන්න වර පුතා කියනවා ඒ පුතාට බොන්නමයි වෙද්දී බොන්න නැත්තම් එයාට හිතෙනවලු වෙන වෙන යන්න ඕන කියලා. ලංකාවේ ඉඳලා නැහැ කොරියාවේ ආවට පස්සේ හිතෙනවා කියලා. අසාමාන්‍යයි. ඒකට උත්තරයක් දැන් දෙන්න බෑ. ඉතින් ඒ නිසා තව හේතුවක් තියෙනවා. සමහරවිට තමන් හිතට පවිතු සිතිවිලි නරක සිතිවිලි සහ අබ්බැහිකම් එනවා. සංසාරේ තුනුරුවන්න තමන්ගෙන් වැරද්දක් වෙලා තිබුණා. ඉස්කෝලේ යාළුවෝ ඉන්න කාලේ ඒ යාළුවොත් එක්ක කතා කරනකොට කුණුහරුප කියපේවා. රහතන් වහන්සේලාගේ නම් අරන් විහිළු කතා හදපේවා. පාලි ගාථා අරන් කුණුහරුප ගාථා හදපේවා. මොකද මුළු ත්‍රිපිටකයේම කුණුහරුපයක් නැහැ. මේකෙන් වචන අරන් කොල්ල කුණුහරුප හදනවා. පෞසිද්ධ වෙනවා. එහෙම වුණාට පස්සේ තමන් හිතට කුණුහරුපම එනවා. ඉතින් ඒ නිසා තෙරුවන් කමා කරගන්න ඕන. ඒක කරන හැටි අද කියලා දෙන්න. අපි මේ වැඩසටහන දැන් පිළිත් කියලා තෙරුවන් කමා කරගනිමු. පින්කමක් කරපු දවසට සෑයක් බෝධියක් වැඳපු දවසට සෑයට ඇවිල්ලා තෙරුවන් ඇඳලා නිදා ගන්නකොට ඔය ඇස් දෙක වහගෙන හිතන්න ඕන අනන්ත සංසාරේ ඉඳලා මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට පසේ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට මඟපලලාභීන්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට සෑයකට බෝධියකට ප්‍රතිමාවකට සිල්වතුන්ට ගුණවතුන්ට මගෙන් වරදක් වෙලා තියෙනවා නම් සිතින් කයෙන් වචනෙන් දැනුවත් නොදැනුවත්ව මට සමාව ලැබේවා. බුදුරජාණන් වහන්සේගෙන් සමාව ලැබේවා. ධර්මයෙන් සමාව ලැබේවා. සංඝ රත්නයෙන් සමාව ලැබේවා. දෙවනුවද සමාව ලැබේවා. තෙවනුවද සමාව ලැබේවා කියලා කායන වාචා චිත්තයෙන් කියලා සමාව ගන්නවා. මේ ප්‍රශ්නය අහපු දරුවා දවස් 7ක් රැ නිදා ගන්න කලින් හෝ උදේ නැගිට්ටට පස්සේ වෙලාව තියෙනවා කරණීය මෙත්ත සූත්‍රය කියලා. ওই තෙරුවන් සමා කරගෙන ඉන්න කියන්නේ කරන්න මම හිතනවා ඔයා වෙනස් වෙනවා. මම හිතනවා ඔයා වෙනස් වෙනවා. ඒ නිසා පින්වතුනි ඕන්න ඔය විදිහට තමන්ගේ ජීවිතේ දැහැමිව හදාගන්න දවසට පැය භාගයක් හරි බණ අහන්න පින් දහම් කරගන්න ජීවිතේ සුවපත් කරගන්න. ඕක තමයි ඔයාලට දෙන්න තියෙන උපදෙස් නේ.
හොඳයි. එහෙනම් අපි දැන් කර්මීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා තෙරුවන් කමා කරගෙන දෙවියන්ට පින් දෙමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ සක්ඛෝ ජූච සූජූච සුවිචෝ චස්සමුතු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලව්ක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේ අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරි උපාදීයං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේති පාන භූතත්ති තථාවාතාවරා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතුලා දිඨාවායේව අදිඨායේ ච දුවේ වසන්ති භූතාවා සම්භවේසීවා සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යතානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සම්බභූතේසු මාන සම්භාවේ අපරි මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසංවාදං අවේරං තිත්තං චරන් නිසින්නෝ වාසයාගෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දන්නහි ජාතු ගම්බසි පුනරේතිති සබ්බේ බුද්ධා බලප්පත්තා පංචේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්දාමි උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. තෙරුවන් කමා කරගනිමු කියන්නේ අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යනති දොරින් බුදුරජාණන් වහන්සේලාට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝ රත්නයට උතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට මඟඵලලාභී උතුමන් හට සෑරජුන් හට බෝරජුන් හට ප්‍රතිමා වහන්සේලාට ගුරුවරුන් හට දෙමව්පියන් හට සිල්වතුන් හට ගුණවතුන් හට දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යම් වරදක් සිදු වී ඇතනම් ඒ සියලු වැරදිවලට බුදුරජාණන් වහන්සේගෙන් මට සමාව ලැබේවා. ශ්‍රී සද්ධර්මයෙන්
මට සමාව ලැබේවා ආර්ය මහා සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා දෙවනුවද සමාව ලැබේවා තෙවනුවද සමාව ලැබේවා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාදු 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 විරූපාක්ෂ දිව්‍ය රාජයා මේ පින් අනුමෝදන් වේවා අවලෝකිතේශ්වර බෝසත් දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා නාග දෙවිවරු ඇතුළු මේ රටට අධිග්‍රහිත සියලු දෙවියෝද ඉෂ්ඨකාමී දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සියලු පින් අනුමෝදන් වන දෙවියෝ මේ දරුවන් සියලු දෙනාම ආරක්ෂා කරත්වා සාදු සාදු. ඒ වගේම මේ ප්‍රදේශේ කට්ටියට පින් රැස් කරගන්න අසපු භූමියක් ඉදි කරගන්න සියලුම ආශිර්වාද පහසුව සැලසේවා. ඒ වගේම කවුරුත් නම් මේ පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ඥාතීන් පරලෝක සැපයටපත් වේවා සාදු සාදු. ඒ වගේම මාහට ධර්මණී උගන්වන මගේ ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි මම මේ රටට වැඩි. අපි මේ ස්වාමීන් වහන්සේලා අසීමිත කැපවීමක් කරලා ඔයාලා වෙනුවෙන් මේ ශාසනික දහම් මෙහෙවර කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා. අද මේ පින්කමට සම්බන්ධ වන අපේ කොරියන් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම විදේශ ධර්ම ප්‍රචාරයේ පුදුම කැපවීමක් කරන අපේ ශ්‍රද්ධා විමුක්ත ස්වාමීන් වහන්සේ, කාන්තික ස්වාමීන් වහන්සේ, විමල සමන ස්වාමීන් වහන්සේ, ආර්ය විජිත ස්වාමීන් වහන්සේ, ඒ වගේම මේ විජය ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ විදේශ ධර්ම ප්‍රචාරය කරන සියලුම ස්වාමීන් වහන්සේලාට ලක්වැසි ලෝවැසි සංගරුවනට සසර දුකින් ඈතර වෙන්න මේ පින් හේතු වාසනාම වේවා සාදු සාදු. ඒ වගේම අද මේ පින්කම සංවිධානය කරන්න සද්ධර්ම වලසා දහම් වැඩසටහන කිමි ශ්‍රාවක දරුවන් තමයි සංවිධානය කළා තියෙන්නේ. ඉතින් මේ සියලුම පුණ්‍ය ධර්මයන් මේ දකුණු කොරියාවේ අසුප ශාඛාවන් වලට සම්බන්ධ සියලු දෙනාට ඒ වගේම මේ පින්කම සඳහා නන් අයුරින් සම්බන්ධ වන උදව් උපකාර කරපු සියලු දෙනාට අනුමෝදන් කරනවා. මේ ධර්මයේ අසංක පැමිණේ ඔයාලා සියලු දෙනාට මේ චූටි දරුවන්ට පවා සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඔයාලා හැදුව දෙමව්පියන්ට අපුරු ගුරුවරුන්ට මෙතෙන් එන්න උදව් කරපු සෑම දෙනාටම පින් සිදු වේවා. අපි සියලු දෙනාටම මේ ජීවිතේ අඳුරක් කරගන්න නැතුව
ජීවිතය ආලෝකේ කරගෙන යන්න ජීවිතය අඩුපාඩු හදා ගන්න අපේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා දුක්ඛිත සංසාරයෙන් ඈතර වෙන්න ලැබේවා සාදු 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 අපි මේ සියලු දෙනාට ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡති සුඛං